මැලේසියාවේ රඹුටන් මැලේසියාවේ ඉඳන් කාලා තියෙනවද? ලෝකේ කොහේ හිටියත් අතරින්න බැරි පුරුද්දක් තමයි ඉතින් ගස් පාළුව කියන්නේ. කුරුම්බ ගහක්, පොල් ගහක්, රඹුටන් ගහක් ඕනම පළතුරු ගහක් කන්න පුළුවන් නම් ඉතින් බඩුම තමයි. රඹුටන් ගහක් තියෙනවා අල්ලපුවත්. ඔකට ගෙලහලාලා ඉන්නකොට ගෙදර ඇන්ටිම කතා කරලා කිව්වා රඹුටන් ඔන්න ඔයාලට ඕනතරම කඩා ගන්න පුතේ කියලා කිව්වා. සිංහලෙන් නෙමෙයි කිව්වේ. ඉංග්‍රීසි වලින් කිව්වේ. කොහොම හරි ඉතින් ඉබ්බා දියේ දැම්මම ඇන්නේ නැහැ කිව්වලු. කෙක්කයි පහේ සොපින් එකයි අරන් ගියා. ඉතින් කඩාගත්තා පිරෙන්නව. තව කඩන්න පුළුවන් බං රඹුටන් තියෙනවා ඇති වෙන්න. වැඩි දෙන්නේ කොක්ක උසමද? වැඩි කියන්නේ මේ මිනිස්සු විකුණන්නේ නැහැ බං. අනේ මන්ද ඇහුවොත් කඩා ගන්න කියලා හැමෝම නෙමෙයි මේ මිනිස්සු විකුණන්නේ නැහැ. සමහර අය ඉන්නවා විකුණනවා. කොටිම කියනවා නම් කුණු එකතු කරන්නේ නගර සභාවේ උන්ට පවා උන් ඇහුවාම කඩා ගන්න කියලා කියනවා. ඒ තරම් හොඳ මිනිස්සු. මටත් ඉතින් කිව්වා ඇති වෙන්න කඩා ගන්න කියලා. මට ඉතින් වැඩි කඩන්න බෑ කොක්ක උසමද හින්දා. මම පහේ සොපින් බෑග් එකක් පිරෙන්න කඩාගත්තා. වැඩි කඩන්න නරක ළමයි එහෙම නොවේ අපිනේ. අපි කෙනෙක්ගෙන තියෙන්නේ එහෙමනේ. ඒ හින්දා මම වැඩි කඩාගත්තේ නැහැ. මේ බලපංකෝ ඉතින් පැණි බේරෙන නෑ. පැණි බේරෙන රියන් මැලේසියන් රඹුටන්. ඉතින් වචනේ අර්ථයක්ම මැලේසියාවේ පැණි බේරෙන රඹුටන් කාලා තියෙනවද? මේ බලහන්කෝ පැණි කොහොමද කියලා. කට දෙපැත්තෙන් කෙල බේරෙනවා. කෙල හලහල වීඩියෝ දිහා බලන් ඉඳලා වැඩක් නැහැ. ඔය subscribe කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ඔබපන්. ඔකට සල්ලි ගන්න නැහැ ඒකේ බෝ කියලා. වීඩියෝ එකට like එකක් දාපන්. හරි? එහෙනම් ගිහිල්ලා එන්න. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු. ජය වේවා.